හායි යාළුවනේ ඔන්න අද වීඩියෝ එක තමයි අද මම පොඩි කෑමක් හදන වීඩියෝ එකක් තමයි ගෙන්නේ හදාන්නේ කෑමක් නෙවෙයි ඒක බීමක්. අපි එහෙනම් බලමු අපි මොකක්ද හදන්නේ කියලා. අපි එහෙනම් මුලින්ම භාජනයක් ගන්න ඕන. මට අමතක වුණානේ අපි භාජනයක් ගන්න කලින් මුලින්ම මම පෙන්නන්නම් මොනවද අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. මේ වගේ කැමති ජෙලි වර්ගයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගන්නේ කොළ එකයි තැඹිලි එකයි. ඔයාලට දොඩම් දියුසත් එකතු කරගන්න හැකි මේ විදියට. ඊට පස්සේ බී පැකට් එකක්. බීම කුණු පැකට්. සීනි, ලුණු එච්චරයි අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය. එහෙනම් අපි කැමති නම් ඔයාලට අයිස් කැටත් එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගන්නවා කූල් ගතිය වැඩි වෙන්න. රස්නේ වඩාකට තමයි අයිස් කැට එකතු කරගන්න ඕනේ. මේ වගේ ටිකක් ලොකු භාජනයක් ගන්න. ඔයාලා ගොඩක් හදනවා නම් බී පැකට් එකේ බී පැකට් දෙක තුනක් දාගන්න පුළුවන්. මම පොඩ්ඩක් හදන නිසා ඔයාලට මේ එක බී පැකට් එකක් හදලා පෙන්නන්න. මේක එහෙනම් අපි කපාගෙන වීඩියෝ එකට එක්කන්නම්. මම මේක කපා ගාවා. එහෙනම් අපි සිත්තක් දාගමු. මම මේක හොදගත්තා. ඔයාලා කැමති නම් හොද ගන්න පුළුවන් ජරාවක් නැත්තම් මේ විදිහට මම චුට්ටක් ඉතුරු කරගත්ත හදිස්සිය හරි අන්තිමටම දිය රස ආව තියෙන හදිස්සිය හරි අපිට ඒක වෙන මොනවද දාගන්න අමුද්‍රව්‍ය නැහැ. ඊට පස්සේ මේ දාගත්තට පස්සේ දොඩම් ගෙඩිය අපි ලෙලි ගහ ගන්න ඕන. මෙන්න මේ විදිහට අපි ඔක්කොම දොඩම් ලෙලි ටික ගලව ගත්තා. ඒක නිසා අපි දැන් මේකට එකතු කරගන්න ඕන. අපි එහෙනම් එකතු කරගමු. දොඩම් ලෙලි ටික පැත්තකට කරලා. ඔයාලට බීම එක ලස්සන කරද්දී දොඩම් කෑල්ලක් අවශ්‍ය වෙනවා නම් දොඩම් කෑල්ලක් අයින් කරලා තියාගන්න ඕන. මමත් අයින් කරලා තියාගන්නවා. ඔයාලට අර බිරිකල මේව එකක් තියෙනවා නම් ඒකෙන් මිරි කරගන්න පුළුවන්. මම ළඟ එහෙම එකක් නැහැ. ඔයාලට අත් සෝදගෙන කරන්න පුළුවන්. නැත්නම් විෂ පීචනේ. මම කලින් අත් සෝදගෙන තමයි ඉන්නේ. ඔයාලට අර මිරි කර වේව එක තියෙනවා. ඔයාලට ඒක එකතු කරගෙන වැඩේ ලේසි කරගන්න හැකි. මම ළඟ ඒක නැහැ. එහෙනම් අපි මිරි කරගෙන ඉවර වෙලා වීඩියෝ එක ආයෙත් එන්න. හරි අපි අන්තිම කෑල්ලත් මිරි කරගත්තා. හැබැයි මේ අපිට එකක් අයින් කරගන්න පුළුවන් හදිස්සියට මේකේ රස නැති වුණොත් අපිට ඒක එකතු කරගන්න පුළුවන්. අපිට ඔක්කොම දාගන්න ඕනේ නෑ. අපි මොකද කිව්වොත් මෙන්න මේ දොඩම් මේක තමයි දාගත්තේ. ඒක නිසා අපි ඒක අයින් කරලා තියාගමු. හරි අපි දොඩම් මිරි කරගෙන ඉවරයි. දැන් ඊට පස්සේ අපි සීනි දාගන්න තමයි යන්නේ. තේ මේස හැද්දි එකක් දෙකක් ඔයාලට කැමති තරමක් දාගන්න පුළුවන්. අපිට පස්සේ මදි වුණොත් දාගන්න පුළුවන්. 3යි 4 අපි පස්සේ දාගන්න මදි වුණොත් ඊට පස්සේ අපි මේ සීනි දාගත්ත ටික පොඩ්ඩක් විතර කලවම් කරගමු. ඊට පස්සේ අපිට අමතක වුණ පුංචි ලුණු බෝතලේ අපේ එකක් චූට්ටක් දාගමු අපි. අපි එහෙනම් ඒ ටික දාගත්තා.
අපි එහෙනම් මිදි දාලා කලවම් හොඳට කලවම් කරගමු. ඊට පස්සේ මෙන්න මේ ජෙලි ඔයාලට කැමති පාටක් ගන්න පුළුවන්. මම මුලින්ම දානවා තැඹිලි පාට එක. ඊළඟ අපි මේක දාගමු. එකක් දාලා ඉවරයි. ඊළඟට කොළ පාට ජෙල් එක අපි අන්තිමටම දාගමු. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන අයිස් කැට එක පොඩ්ඩක් වතුර ගතියට වෙලා පස්සේ දාගන්නත් අපි ඉතුරු කරගන්න ඕන. හරි අපි අයිස් කැට 5ක් විතර දාගත්තනේ. ඒක හොඳට කලවම් කරලා අපි මේකට වතුර ටිකක් ඇඩ් කරගන්න ඕන. මම වතුර ටිකක් කරන් ආවා. ඒක අපි එහෙනම් දාමු. අපි ඔක්කොම ටික දාගමු. අපි ඉතුරු කරගත්ත අනිත් අමුද්‍රව්‍ය මදි වුණොත් කියන්නේ මේක නිසා තමයි මම ඉතුරු කරගත්තේ. හරි අපිට පොඩ්ඩක් රස මදි වුණා. ඒක නිසා අපි ඉතුරු බීම කුඩු ටික දාගත්තා. හොඳට ඒක කලවම් කරගෙන අපි ලුණු චුට්ටකුත් දාගමු. ඊට පස්සේ අපි මදි වෙච්ච පොඩි සීනි පොඩ්ඩක් දාගමු අපි. ඒකද අපි පොඩ්ඩක් අපි මේ පොඩ්ඩක් මේ ඉතුරු කරගත්ත අමුද්‍රව්‍ය ටික තමයි මම මේ එකතු කරගන්නේ. මොකද කිව්වේ ඔයාලට ඒ හේතුව නිසා තමයි පොඩ්ඩක් ඉතුරු කරගන්න කිව්වේ. අපි මුලින්ම හදන විදිහ හරියට දන්න හැටි අපි ඔන්න එහෙනම් වීදුරුවට දාගන්න යන්නේ මේ අපේ රස ඩ්‍රින්ක් එක. එහෙනම් අපි ලස්සන වීදුරු වලට දාගමු. මෙන්න මේ වීදුරුවට තමයි අපි එකතු කරගෙන යන්නේ. අපි දැන් මේවා මේකේ අපි දොරන් කෑලි තියෙනවනේ. ඒක නිසා අපි මේක පෙරා ගන්න ඕන. අපි එහෙනම් පෙරාගෙන හම්බෙමු. මේ තියෙන්නේ අපේ ෆයිනල් ලුක් එක. ඒක නිසා අපි මේක බීලා බලමු රසද කියලා.
cheers. මේක හරිම රසයි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් මෙන්න මේ ජෙලි එක දාලා ලස්සනට හදන එක ඔයාලට පෙන්නන්නම්. එතකොට ඒක රස වැඩි වෙනවා. ඒක නිසා අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්න ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන ක්ලික් කරලා යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් මේ තියෙන්නේ අපේ පළවෙනි මේකේ වීඩියෝ එක. ඔයාලා ආස නම් අනේ ප්ලීස් මට සබ්ස්ක්‍රයිබ් කරන්න.